everybody. Hope you are doing well. In today's lesson, I'm going to teach you some other words to use instead of very. very කියලා පාවිච්චි කරන්නේ නැතුව ඒ meaning එකම දෙන්න පුළුවන් තවත් වචන ටිකක් තමයි අද බලන්න යන්නේ. අපි බලමු පළවෙනි වචනේ මොකක්ද කියලා. Very small. ඉතාම කුඩා. ඒකට අපි පාවිච්චි කරනවා tiny. Tiny. Very big. ඉතා විශාල. ඒකට අපිට කියන්න පුළුවන් massive. Massive. ඒ වගේම very hot. විශේෂයෙන්ම කාලගුණය very hot. ඉතාම රස්නේ. ඒක වෙනුවට අපිට කියන්න පුළුවන් sweltering. Sweltering. ඉතා සීතල. Very cold. ඒක වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් freezing. Freezing. ඉතාම අසාමාන්‍යයි. Very unusual. ඉතා අසාමාන්‍යයි. ඒකට අපි පාවිච්චි කරන්න පුළුවන් extraordinary. Extraordinary. Very quick. ඉතාම වේගවත්. අපිට ඒකට පාවිච්චි කරන්න පුළුවන් rapid. Rapid. Very tired. හරිම මහන්සි. ඒකට පාවිච්චි කරන්න පුළුවන් exhausted. Exhausted. Very angry. Very angry. ගොඩක් තරහ ගිහලා ගොඩක් තරහයි. මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන් furious. Furious. Very bad. ඉතා නරක. ඉතා නරක. මේක වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් awful. Awful. Very smart. හරිම smart, intelligent, බුද්ධිමත්. Very smart. හරිම දක්ෂයි. අපිට ඒකට පාවිච්චි කරන්න පුළුවන් intelligent. Intelligent. Very hungry. හරිම බඩගිනි. Starving. Starving. Very dirty. Very dirty. හරිම අපිරිසිදුයි. ඒක වෙනුවට වඩා පාවිච්චි කරන්න පුළුවන් filthy. Filthy. Very colorful. ඉතාම වර්ණවත් විචිත්‍රවත්. Vibrant. Vibrant. Very important. ඉතාම වැදගත්. ඒකට වඩා පාවිච්චි කරන්න පුළුවන් crucial. Crucial. Very creative. ඉතාම නිර්මාණශීලී. ඔයාට ඒකට පාවිච්චි කරන්න පුළුවන් innovative. Innovative. ඉතින් අද දවසේ ලෙසන් එකෙත් ඔයා වැදගත් වචන 15ක් ඉගෙන ගත්තා. ඉතින් මේ වචන වාගේ day to day conversation වලදී අනිවාර්යයෙන්ම භාවිතා කරන්න. ඉදිරි පාඩම් වලට සම්බන්ධ වෙන්න subscribe කරන්න, මේ වීඩියෝ එකට like කරන්න, ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. See you in the next videos. Have a nice day.